හලෝ එවරිවන් කොහොමද ඉතින් ඔයාලට අද මං වීඩියෝ එකක් ගේන්න හිතුවේ ගොඩක් අයට තියෙන ලොකු ගැටලුවක් තමයි තමන්ගේ මේ ඩෙස්ක්ටොප් PC එකේ ස්ක්‍රීන් එකේ දකුණු පැත්ත පල්ලෙහාම මේ පොඩි වෝටර් මාක් එකක් පෙන්නනවා ඇක්ටිවේටර්ස් වින්ඩෝස් කොහොම කියලා. මේ ඒක අපි කොහොමද නැති කරගන්නේ? ඒක తాවකාලිකව නැති කරගන්න පුළුවන්. ඒත් ඒක ස්ථිර විසඳුමක් නෙවෙයි. ඊට පස්සේ තමන් කම්පියුටර් එකට සටහන් කරපුවාම ආයේ ස්ක්‍රීන් එකේ පෙන්නනවා එතන. ඒකට විසඳුමක් කතා කරනවත් එක්කම ඊට කලින් මම කියන්න ඔයාලට මම මේක කලින් කියන්න ඕනේ මේ මම මේ වීඩියෝ එක කරන්න ගනින් ඒ වෝටර් මාක් එක රිමූව් කරලා Windows active කරන් තමයි තියෙන්නේ. ඊට පස්සේ තමයි මම ඔයාලට ස්ක්‍රීන් වීඩියෝ එක ගෙනාවේ ස්ක්‍රීන් වීඩියෝ කරන්න ඊට පස්සේ ඒත් ඒ ස්ටෙප් ටිකමයි. ඒ ස්ටෙප් ටික මාත් එක්කම ෆලෝ කරන්න. එතකොට ඔයාලටත් පුළුවන් Windows ඇක්ටිව් කරගන්න හරි විදිහට. Windows ඇක්ටිව් කරන්න කලින් පොඩි වැඩ වගේක් තියෙනවා මුලින්ම කරගන්න. පළවෙනි එක තමයි තමන්ගේ වෛරස් කාඩ් එකක් තියෙනවා නම් ඒ වෛරස් කාඩ් එක ඔෆ් කරගන්න ඕනේ මුලින්ම. දෙවෙනි වැඩේ තමයි PC එක අපි කනෙක්ට් කරගන්න ඕනේ නෙට්වර්ක් එක්ක. මගේ Wi-Fi හරි මොබයිල් හොට්ස්පොට් නැති ඔය මොකක් හරි එක්ක කනෙක්ට් කරගත්තට පස්සේ තමයි අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. හරි දැන් ඔයාලා මේ වැඩ ටික හරිනම් දැන් අපිට ඊළඟ ස්ටෙප් එක තමයි කොහොමද Windows ඇක්ටිව් කරගන්නේ කියලා බලන එක. අපේ පළවෙනි ස්ටෙප් එක තමයි ඔයාලා සර්ච් බාර් එකේ ගිහිලා සර්ච් බාරක් දාගන්න Windows PowerShell කියලා. එහෙම සර්ච් කරගෙන මේ Windows PowerShell එක අපි ඕපන් කරගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ අපි අපේ දෙවෙනි ස්ටෙප් එක තමයි මේ අපි ඕපන් කරගත්ත PowerShell එකේ කමාන්ඩ් එකක් දෙන කමාන්ඩ් එක ටයිප් කරගන්න ඕනේ. මේ කමාන්ඩ් එක මම ස්ක්‍රීන් එකේ දාන්නම්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට ඒක බලාගෙන මෙතන ටයිප් කරගන්න පුළුවන්. ඔයාලා කමාන්ඩ් එක ටයිප් කරලා ඉවර වෙලා කීබෝඩ් එකේ එන්ටර් බටන් එක උඩ එකපාරට ප්‍රෙස් කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ලෝඩ් වෙලා මේ කළු පාට මෙනු එකක් මේ විදිහට ඕපන් වෙනවා. මේකට ටික වෙලාවක් මෙහෙම ලෝඩ් වුණාට පස්සේ අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේකේ පේනවා ඇති වම් පැත්තේ කෙළවරේ ඉලක්කම් ටිකකුයි ඉංග්‍රීසි අකුරු වගේකුයි තියෙනවා. මින් ඉදිරියට අපිට කමාන්ඩ් එකෙන් භාවිතා කරන්න තියෙන ඉංග්‍රීසි අකුරු ඉලක්කම විතරයි. අපේ ඊළඟ පියවර තමයි ඔයාලට පේනවා ඇති මේ වම් පැත්තේ ඉලක්කම් වගේක් තියෙනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් පස්වෙනිට තියෙනවා check activation status කියලා. අපි ඒකට යන්න ඕනේ. ඒකට යන්න නම් අපි කීබෝඩ් එකේ අංක 5 ප්‍රෙස් කරන්න ඕනේ. එහෙම අංක 5 ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙහෙම ඉන්ටර්ෆේස් එකක් ආවට පස්සේ අපි ඒකකින් එන්ටර් බටන් එක ඔබලා මෙතනින් බෑක් වෙන්න ඕනේ. එහෙම බෑක් වුණාට පස්සේ ආයෙත් ඒකෙන් බෑක් වුණාට පස්සේ අපි මුලින් හිටිය වින්ඩෝ එකට මෙනවා. මේ මුලින් හිටිය වින්ඩෝ එකට ආවට පස්සේ අපි ආයෙ කීබෝඩ් එකේ අංක 1 උඩ 1 ප්‍රෙස් කරන්න ඕනේ. එහෙම අංක 1 ප්‍රෙස් කරාට පස්සේ මේ විදිහට ලෝඩ් වෙන අපිට බලා ගන්න පුළුවන්. එහෙම ලෝඩ් වුණාට පස්සේ ආයෙත් කීබෝඩ් එකේ අංක 1 උඩ ප්‍රෙස් කරන්න ඕනේ. එහෙම අංක 1 උඩ ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Windows 10 Pro Edition එක ඇක්ටිව් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අපිට දැන් අර කලින් වෝටර් මාක් එක අපිට පොඩි ප්‍රොම්ප්ට් එකක් ගහලා తాවකාලිකව අයින් කරගන්න පුළුවන්. එහෙම පුළුවන් වුණාට දැන් මම මේ වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ කම්පියුටර් එක ෂට් ඩවුන් කරලා ආය පවර් ඔන් කරපු ගමන් අපිට මේ වෝටර් මාක් එක ආයෙත් ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. ඒත් දැන් අපි මෙහෙම මේ ස්ටෙප් ටික ෆලෝ කරලා මේ විදිහට Windows ඇක්ටිව් කරගත්තට පස්සේ අපිට ඒ විදිහේ වෝටර් මාක් එකක් ආයෙ බලා ගන්න හම්බෙන්නේ නැහැ. අපි දැන් Windows ඇක්ටිව් කරගත්තේ නැත්නම් අපිට කම්පියුටර් එකේ වෝල්පේපර් එකක් පවා අපිට කැමති විදිහකට චේන්ජ් කරගන්න බෑ. ඒ හින්දා අපි මේ Windows ඇක්ටිව් කරගන්න එක අනිවාර්යයි. හරි දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ කම්පියුටර් එකේ Windows ඇක්ටිව් වෙලා ඉවරයි. දැන් මෙහෙම Windows ඇක්ටිව් වුණාට පස්සේ අපි මේකෙන් බෑක් වෙන්න ඕනේ. මේකෙන් බෑක් වෙන්න අපි කීබෝඩ් එකේ එන්ටර් බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ. එහෙම කීබෝඩ් එකේ එන්ටර් බටන් එක ප්‍රෙස් කරාට පස්සේ අපි අර කලින් හිටිය ඉන්ටර්ෆේස් එකට ගෙනියනවා. ඒ කලින් හිටිය ඉන්ටර්ෆේස් එකෙන් බෑක් වෙන්න අපි කීබෝඩ් එකේ බිඳුවට ප්‍රෙස් කරන්න ඕනේ. එහෙම කීබෝඩ් එකේ බිඳුවට ප්‍රෙස් කරාට පස්සේ අපිට PowerShell එකට යනවා. PowerShell එකෙන් අපේ close button එක ප්‍රෙස් කරලා ඒකෙන් close වුණාට පස්සේ අපේ වැඩේ ඉවරයි. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් setting එකට ගිහිල්ලා ඔයාලගේ Windows active වෙලා තියෙන්නේ කියලා. නැති වෙන්න විදිහක් නැහැ කොහොමත් active වෙලා තමයි දැන් තියෙන්නේ. හරි එහෙනම් අද වීඩියෝ එක මෙච්චරයි. මෙතනින් අපි සමු ගන්නවා මේ වගේ channel එක ගැන පළවෙනි වීඩියෝ එක. ඔයාලට ඉතින් වීඩියෝ ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන ගමන් අඩුපාඩු තියෙනවා නම් මට ඒව කියන්න. මොකද මම පළවෙනි වීඩියෝ එකේ හින්දා
මෙහෙම දිගටම මම වීඩියෝ ගැන දැන් බලාපොරොත්තු වෙනවා. ඔයාලටත් කියන්න තියෙන ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. channel එක හොඳ නැහැ subscribe කරන්න. එහෙනම් අදින්න අපේ වීඩියෝ එක නතර වෙනවා. හැමෝටම ජය වේවා.